මොකෝ මචං මේ? ඇඟට පණ නැති වගේ මොකෝ හසනීපෙන්ද? Why? What's problem? මචං උඹ කොළඹ ගිහිල්ලා ඇඟට පණ නැති වුණා. වන්නියෙන් බේත් ගත්තා. වැඩක් නෑ මචං. That's problem. මචං ඔය වන්නියෙන් බේත් තරම් හරියන්නේ නැහැ බං ඕවට. ඕවට ගන්න ඕනේ ඉංග්‍රීසි බේත්. එකපාරයි. සුපිරිය. අනේ මන් දන්නේ නැහැ බං. අමාරුයි. මචං ඕකට කියන්නේ ඩිස්ටෝලොජි. විටමින් ඕන දා. ඇඟ පණ නැති වෙනවා. ඒක තමයි ඔය ලක්ෂණ. ඔකට මචං මල් ළඟ තියෙන මරු ඉංග්‍රීසි ක්‍රමයක්. I have a wonderful bed. මේ තියෙන්නේ සුපිරි බේත් එක. මේක බිව්වම මචං මුළු ඇඟම වොෂ් වෙලා යනවා. ආයි උදේ වෙද්දි හොඳ සනීපයක් දැනේ. මචං රැට කාලා මේක ගුඩු ස්කාලා ඩ්‍රින්ක් කරන්නයි තියෙන්නේ. ආයි උදේට එන්නම් මම බලන්න. වැඩේ ගොඩ. හරිනේ? බලන්න ඒත් එක මචං ඒක මේ ඕෂ් කියලා නෙතියන්නේ. අනේ මේ උඹ දන්නේ ඉංග්‍රීසි. මම මේ කොළඹ ගිහිල්ලානේ ආවේ. ඔයකින් තියෙන්නේ මචං හෑන්ඩ් වොෂ් කියලා ඔය තියෙන්නේ. ඒ කියන්නේ මචං අතින් අරන් හොදනවා කියන්නේ. හෑන්ඩ් වොෂ් කියන්නේ අතින් අරන් හොදනවා. ඒ දැන් ඔබට තියෙන රැට කාලෝක අතින් මෙහෙම අරගෙන බිව්වම වොෂ් වෙනවා. හරි මචං. උඹට මේ කරපු උදව්වට ගොඩාක් පිං. මොකෝ මල්ලි? කොහෙද මේ හදිස්සිය යන්නේ? මම මලගෙදර යනවනේ බං. මලගෙදර? කාගේද බං මලගේද? බං නිශාන්තය හරි. ඌ බං ඊයේ අත හොදන බෙහෙත් වගේක් දීලා උඩ පොන්න එක ලූ එක බීන. බාඩ ගිහිල්ලා එළි වෙනකන් ඌ මැරිලා. Actually